මනින් අල්ල ගැනීම සම්බන්ධව අපි චෝදනා කරන්නේ අපි ඒක අගය කරනවා. නමුත් ඒ සගකාරයට කොන්ද කැඩෙන්න පහර දෙනවා. දැන් පහුගිය කාලේ අපි දැක්ක අර සේයා සඳමිනි මේ කේස් එක සම්බන්ධව අත්අඩංගුවට ගත්තේ කොණ්ඩය කියලා සගකාරයෙක්ව. මාධ්‍ය වලින් සම්පූර්ණයෙන්ම ප්‍රචාරය කරා සැකකාරයා මෙයා තමයි දූෂකයා අරකයි මේකයි කියලා සියල්ලම කිව්වා. නමුත් අවසානයේදී මොකද උනේ? ඒ මිනිස්සයා නෙමෙයි ඒ අපරාධය කරලා තිබ්බ වෙන මිනිස්සෙක්. එතකොට මේ වැරද්ද පොලිසිය විසින් නවත්තන්න ඕනේ. පොලිස්පතිතුමා වැඩ බලන පොලිස්පතිතුමා වෘත්තීයමය පොලිසියක් හදනවා නම් එතුමා දැනගන්න ඕනේ මෙන්න මේ පොලිසිය විසින් කරන ෆන්ඩමෙන්ටල් වැරදි ටික නවත්තන්න. මේ මූලික වැරදි ටික නවත්තන්න. නැත්තම් මේක මේ අර හැමදාම සිද්ධ වෙන්න වගේ මේක පොලිසිය විසින් මේක කරලා අන්තිමේදී කොහෙවත් ඉන්න සැකකාරයෙක්ව ගෙනල්ලා කුරුසයේ තියලා නැගහලා සැබෑ චූදිතයා පැත්තක ඉන්නවා. අපි දන්නේ නැහැ මේකේ චූදිතයෝ කවුද නැද්ද කියන. නමුත් අපි පැහැදිලිව එක දෙයක් කියනවා. මේ රටේ සැකකාරේ කත්තඩංගුවට අරගත්තොත් ඒ සැකකාරයා උසාවියෙන් වරදකාරයෙකු වෙනතා ඔහුව පොලිසිය විසින් ටෝචර් කරන්නේ නැතුව, ඒ කියන්නේ වද හිංසාවට පමුණවන්නේ නැතුව ඒ සැකකාරයව ආරක්ෂා කළ යුතුයි. ඒක තමයි ප්‍රධානතම දේ. ඒ සම්බන්ධව නීතිමය කතාව මෙතුමිය විසින් මීට කලින් කිව්වා. ඒ නිසා මම එතනින් එහාට ඒ සම්බන්ධව නීතිමය පැහැදිලි කිරීමක් කරන්න යන්නේ නැහැ. ඒ නිසා අපේ සංවිධානයේ පුරවැසි ව්‍යවස්ථා සභාව හැටියට අපි පැහැදිලිව කියනවා මේ වද හිංසා වලින් තොර රාජ්‍යයක්, ඒ වගේම සැමට එක හා සමාන රාජ්‍යයක් සලකන රාජ්‍යයක් ගොඩනැංවීම කියන කාරණේදී ජීවත් වීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් හැටියට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු කිරීම වෙනුවෙන් අපි ප්‍රධාන වශයෙන්ම පෙනී හිටිනවා. ඒ නිසා ඒ ජීවත් වීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් කරගන්න අප කැප වෙනවා. ඒ වගේම අපි සඳහන් කරන්න ඕනේ පොලිසිය සහ පොලිස්පතිතුමා සහ පොලිස් කොමිසම අතර මේ වෙන විට කඹ ඇදිල්ලක් තියෙනවා. ඒ කඹ ඇදිල්ල තුළ මේ ළඟදී නලින්ද ජයතිස්ස ඇමතිතුමා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක හැටියට ඒ මාධ්‍ය හමුවේදී අපි දැක්ක කියනවා පොලිස් කොමිසමේ ඉන්නේ හිටපු ජනාධිපති